අපේ ගෲප් එකේ ඉන්න හැමෝටම වැදගත් වෙයි කියලා හිතනවා මම අද දවසේදී මේ ඔයාලට කියලා දෙන්න යන එක ගැන. ඉතින් ට්‍රේඩින් කියන්නේ ලොකු රිස්ක් එකක් තියෙන ඉන්කම් මෙතඩ් එකක්. ඒක හින්දා හැමෝම ඒකට ආයෝජනය කරන මුදල තමන් ණය වෙලා පොලියට අරගෙන ඒ වගේ එක එක දේවල් කරලා මේකට සම්බන්ධ වෙන්න එපා. ඔයාලට ඔයාලගේ ජොබ් එකෙන් කීයක් හරි සියලුම දේවල් කරලා ඉවර වුණාට පස්සේ තමන්ට ආයෝජනය කරන්න පුළුවන් මුදලක් විතරක් මේකට අනිවාර්යයෙන්ම ආයෝජනය කරන්න. එහෙම නැතුව මේකේ තමන්ගේ ගන්න මුළු සැලරි එකම මේකට ආයෝජනය කරන්න හදන්නත් එපා. ඒ වගේ දේවල් කරලා මේකේ ලොස් වෙන්න එපා. මේ අත්දැකීමෙන් කියන්නේ මොකද එහෙම ට්‍රේඩින් කියලා දේ කරන්න බෑ. අනිත් එක තමයි හැම වෙලේම මේකේ මාසිකව වැටුපක් ඒ කියන්නේ මේකෙන් ජීවත් වෙන්න කියලා හිතනවා නම් ඔයාලට ලොකු අත්දැකීමක් සහ ඒ ගැන සම්පූර්ණ දැනුමක් අවශ්‍ය වෙනවා. කොහොමද ට්‍රේඩින් ඉස්සරහට ඒ කියන්නේ තමන්ගේ ලයිෆ් එකේ ෆුල් ටයිම් විදියට ට්‍රේඩ් කරනවා නම් කොහොමද ෆ්ලෝ ට්‍රේඩර් කෙනෙක් වෙන්නේ? ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඉතින් මේ දේවල් ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම තමයි අත්දැකීම පළපුරුද්දේ හැමදේම අවශ්‍යයි ට්‍රේඩින් ඉස්සරහට යන්න නම්. ඉතින් මම හිතනවා අද මේ කියලා දෙන පාඩම ඔයාලට වැදගත් වෙයි කියලා. ට්‍රේඩින් ජීවිතේ යම් කිසි තාක් ඔයාලට යම් දුරකට ඔයාලගේ ට්‍රේඩින් ලයිෆ් එක සක්සස් කරගන්න. එහෙනම් අපි මම දැන් අද කියලා දෙන්න හදන්නේ ට්‍රේඩ් එකක් ගන්න විදිහ මම සාමාන්‍යයෙන් බොහෝ දුරට මම පාවිච්චි කරන ක්‍රමවේද වලින් එකක් තමයි ඔයාලට මම ඉගෙන ගත්ත දේ අපි සල්ලි දීලා ඉගෙන ගත්ත දේ ඔයාලට මම ෆ්‍රී කියලා දෙනවා මෙන්න මේ විදිහට. ඉස්සෙල්ලාම බලන්න ඔයාලගේ ඔයා පාවිච්චි කරන ට්‍රේඩින් view මේ තියෙන්නේ ට්‍රේඩින් view අනිවාර්යයෙන්ම ඔයාලගේ ට්‍රේඩ් කරනවා නම් ඔයාලා ගාව තිබීමේ යුතු දෙයක් තමයි ට්‍රේඩින් view. ඉතින් ට්‍රේඩින් view එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන මේ විදිහට ඔයාගේ ට්‍රේඩින් view එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න දන්නේ නැත්නම් මට මෙසේජ් එකක් දාන්න මම ඒක කියලා දෙන්නම්. ට්‍රේඩින් view තියෙන අයට මම හිතනවා මේ දේ කරගන්න පුළුවන් කියලා. ඔයාලා ට්‍රේඩින් view එකට ගියාම ඒ ට්‍රේඩින් view එකේ තියෙනවා මේවයි කැන්ඩල් පෙන්වනවා උඩ. කර්සර් එක පේනවා ඇති මේවයි කැන්ඩල්. එතකොට මෙතෙන්ට ගියාම මෙතන පෙන්වනවා කැන්ඩල් මේක බාර් කැන්ඩල්ස් තියෙනවා කැන්ඩල් ස්ටික් චයිනීස් කැන්ඩල් ස්ටික් මේවයි කැන්ඩල් ස්ටික් වර්ග ගොඩක් තියෙනවා ඔලිම්පික් කැන්ඩල් ලයින් ඔය විදිහට කැන්ඩල්ස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේ ලයින්ස් කියලා දැම්මම මේක වෙනස් වෙනවා ලයින්ස් වලට මෙන්න මේ විදිහට. එතකොට මේක ඕන විදිහකට වෙනස් කරගන්න පුළුවන්. අපිට ෆ්ලෝ තියෙනවා නම් තමයි සමහරක් ඒවා අපිට දෙන්නේ නැහැ. මේ විදිහට මේ කැන්ඩල්ස් වෙනස් කරගන්න පුළුවන් එක එක ආකාරයට. ඒ සාමාන්‍යයෙන් අපිට තියෙන්නේ මෙන්න මේ චයිනීස් කැන්ඩල් ස්ටික් තමයි අපිට තියෙන්නේ. සාමාන්‍යයෙන් අපිට පේන්නේ මෙන්න මේ කැන්ඩල් ස්ටික් එක තමයි තියෙන්නේ. හරිද? එතකොට මෙතෙන්ට මේ කැන්ඩල් ස්ටික් වලට ගිහින් මේක වෙනස් කරගන්න හයි කනාෂි කියන මේ තියෙන හයි කනාෂි කියන එකට මේක එක එක විදිහට ප්‍රොනවුන්ස් වෙනවා. මට සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන්නේ හයි කනාෂි කියලා. මේ හයි කනාෂි කියන එකට ක්ලික් කරගන්න. එතකොට ඔයාලට අවශ්‍ය නම් මේක මෙතනින් මේ තරු ලකුණ දාගත්තාම ඒක මෙතනට තියෙනවා. එතකොට හරි ලේසි. මේක චයිනීස් කැන්ඩල් ස්ටික් එක මේක තමයි ජපනීස් කැන්ඩල් ස්ටික් හයි කනාෂි කියන එක. හරි මේකට දාගන්න. අද කියලා දෙන්නේ මෙන්න මේ හයි කනාෂි වලින් ට්‍රේඩ් එකක් ගන්න විදිය. එතකොට ට්‍රේඩින් view එකේ මෙහෙම දාගත්තාම ඔයාලට කැන්ඩල්ස් පේන්නේ මෙන්න මේ විදියට පේන්නේ. එතකොට මේ ඔයාලා බලන්න සාමාන්‍ය අපි දාගෙන කැන්ඩල් ස්ටික් වගේ නේ මම මේ කලර් එක මාරු කරලා තියෙන්නේ. මේ මම දාගෙන තියෙන මට ලේසියට මෙහෙම කහ පාට මේ බයි කැන්ඩල් කහ පාටට හැදෙන විදිහ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බයි කැන්ඩල්ස් හැදෙන්නේ කොළ පාටටනේ. දැන් මේ තියෙන්නේ බයි කැන්ඩල්ස් කොළ පාට. මේකත් පාට මාරු කරගන්න පුළුවන්. අපිට ඕන වෙලාවක ක්ලික් කරලා මෙතනින් මේ කලර් එක චේන්ජ් කරගන්න පුළුවන් සෙටින්ස් වලට ගිහිල්ලා. මෙතනින් කලර් චේන්ජ් කරගන්න පුළුවන්. ඒ වගේ ඕන කෙනෙක් Tamanට කැමති Tamanට ඇහැට හුරු වෙන කලර් එකක් ඔයගොල්ලෝ දාගන්න. මේ කොළ පාට කැන්ඩල්ස් තමයි මම හයි කැනාෂි වල කහ පාටින් දාලා තින්නේ. එතකොට රතු පාට කැන්ඩල්ස් නිල් පාටින් දාලා තින්නේ. දැන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ට්‍රේඩ් එකක් ගන්න එක ක්‍රමවේදයක් ගැන. හරි. එතකොට මේක තමයි පළවෙනි ක්‍රමවේදය. මේ පළවෙනි ක්‍රමවේදය ගැන ඔයාලට මම කියලා දෙන්න හදන්නේ. තව ක්‍රමවේද තියෙනවා. අපි ඉස්සෙල්ලා මේක ඉගෙනගෙන ඉමු. මේ ක්‍රමවේදය කොහොමද අපි ට්‍රේඩ් එකක් ගන්නෙ කියන එක ගැන. හරි. දැන් මේකේ අවස්ථාව තමයි ඔයාලට පේනවා මේක ලොකු කරලා ගත්තාම මේ කැන්ඩල්ස් හැදෙන්නේ මේ හයි කැනාෂි කැන්ඩල්ස් මේ
බොහෝ දුරට මෙන්න මෙහෙම කැන්ඩල්ස් මේ තියෙන යටට විග් එකක් නැති කැන්ඩල්ස් මේ විදිහට යටට විග් එකක් නැතුව හැදෙන මේ තියෙන හැදෙන කැන්ඩල්ස් වලට කියනවා අපි මේ මොමන්ටම් කැන්ඩල් එකක් කියලා. ඉතින් මේ කැන්ඩල් එකට හොඳ මොමන්ටම්ස් කැන්ඩල් කියනවා. දැන් ඔයාලා නිකමට බලන්න මේකේ පල්ලෙහාට ගියාම මේ හයි ගණේෂ් වල ඔයාලට තේරුම් ගන්න පුළුවන්. දැන් බලන්න දැන් මේ වගේ තැනකදී මේ සම්පූර්ණ මෙතනින් පටන් ගත්තට පස්සේ මෙතෙන්ට වෙනකම් මේක එකම විදිහට ගිහින් තියෙනවා මෙතෙන්ට. අපිට බය නැතුව ට්‍රේඩ් එකක් අපි මෙතනින් මේකේ මාකට් එක හැරුණාට පස්සේ මේක හැරුණා කියලා තියෙනවා. හැරුණා කියලා මෙතන තියෙනවා. දැන් ඔයාලා නිකන් හිතන්නකෝ අපි මේකේ අපි මේ චයිනීස් කැන්ඩල්ස් වලට ගියොත් එහෙම අපිට මේක හැරුණාද මොකද උනේ කියලා හොයන්න බෑනේ. මේ චූටි කැන්ඩල්ස් ගොඩාක් මෙයා ගහනවානේ. මේ බලන්නකෝ මේ දැන් මේක මෙතනින් ඉඳලා ගත්ත එක මේක උඩට ඔහොම ගියා කියලා නෑනේ. මොකද ලැහටත් ගහනවා උඩටත් ගහනවා. අපිට හරි පැත්තක් හොයාගන්න බෑ මේ කැන්ඩල්ස් වල. එක කලයකට නෙමෙයි ඉන්නේ. යා පාට කරනවා. මේ පේනවනේ මේ මෙතන ඉඳලා දැන් මේ බයි වෙන එක මෙතන ඉඳලා බයි මෙතෙන්ට බයි වෙලා තියෙනවනේ මෙතන ඉඳලා මෙතෙන්ට. මේ බයි එක මෙයා පල්ලෙහාට ඇවිදින් ඔහොම එක විදිහට අපිට මේ හරියට හරියාකාරව හොයාගන්න බෑ ඇත්තටම මේකේ දැන්. දැන් ඇත්තටම මෙතන ගත්තොත් එහෙම මේ බලන්නකෝ මේ පල්ලෙහාට සෙල් එක මෙතෙන්ට දීලා තිනවා. ආයේ මෙහෙම මෙතෙන්ට එනකම් මෙතෙන්ට මේ ලයින් එකටම සෙල් එක දීලා තිනවා. හැබැයි බයි දීලා මේ බයි කැන්ඩල් හදනවා සෙල් කැන්ඩල් හදනවා. අපිට හරියට මාකට් එකේ මේ ඩිරෙක්ෂන් එක අවබෝධයක් ගන්න බෑ. හැබැයි මේ හයි කැනෑෂි වලට ගිහින් බලන්න හයි කැනෑෂි වල මාකට් එකේ ඩිරෙක්ෂන් එක හරියටම පෙන්වනවා. මෙතනින් ගත්තොත් එයා බලන්න කහ පාට. ඒ කියන්නේ මේ ග්‍රීන් කැන්ඩල්ස්. ඕකේ. ඒක වාට කැමති විදිහකට දාගන්න මම මෙහෙම කියලා දෙන්නම්. මම හිතනවා ඔයාලට තේරෙයි කියලා. දැන් ග්‍රීන් කැන්ඩල් මේ මෙතන ඇවිල්ලා මේ බලන්න මෙතනින් මෙයා බයි එක දෙනවා. බයි එක ගන්නවා. මෙතනදී මම කියලා දෙන්න මේ බයි එක ගන්න හැටි. මෙතන ඉඳලා යා බලන්න මේ හොඳ මොමන්ටම්ස් කැන්ඩල් හදා යනවා මේ පල්ලෙහාට විග් නෑ මේ වේ. ඒ කියන්නේ විග් නැහැ. ඒ කියන්නේ හොඳ කැන්ඩල් හොඳ ප්‍රෙෂර් එකක් තියෙනවා බයි වෙන්න. මේ බලන්න මෙතන චූටි විග් තිබ්බත් චූටි විග් ඒවා අපි ගණන් ගන්න නැහැ. හොඳේ. මේ ගණන් ගන්නව නම් මේ මාකට් එක කැඩෙනවා කියලා ගණන් ගන්න මෙන්න මේ වගේ ලොකු විග් වලින්. මොමන්ටම් අඩු වෙනවා කියලා තීරණය කරගන්න. හරි? ඒක සම්පූර්ණයෙන්ම මම ඔයාලට ඒක කියලා දෙන්නම්. මේක ලොකු කෝස් එකක්. මම සරලව පුංචි දෙයක් කියලා දෙනවා. ඔයාලට ඒක ඒ දිහා බලලා ට්‍රේඩ් එකක් කොහොමද ගන්නෙ මේ වගේ තැනකින් ට්‍රේඩ් එකක් අරගෙන මේ තැනට වෙනකම් ට්‍රේඩ් එක ඉවර කරගන්නේ කොහොමද කියන එක ගැන 15 මිනිත් වල කියලා දෙන්නේ මම ඔයාලට. මේකෙත් 5 මිනිත් මේ යන්න පුළුවන්. මම මේ තව දෙයක් කියන්න ඕනේ. කොයි වෙලේකවත් මේ 3 මිනිත් 1 මිනිත් කියන මේ පැති වලට යන්න එපා. හේතුව තියෙන්නේ බොහොම ඉක්මනට මාකට් එක වෙනස් වෙනවා. මේ ඔයාලා ට්‍රේඩ් එකක් දාගෙන ඉවත් වෙන්නත් බැරි ප්‍රමාණයේ ඉක්මනට මේවා වෙනස් වෙනවා. ඒ හින්දා මේ ඔයාලට උපරිම මම කියන්නේ 15 මිනිත් වල මාකට් එක බලන්න මාකට් එක කියව ගන්න 15 මිනිත් එකේ. හරි. දැන් මම හිතනවා ඔයාලට දැන් මේ බලන්න මෙතන ඉඳලා මෙතනින් අපි ගත්තා නම් අපි බය නැතුව මෙතෙන්ට යනකන් ට්‍රේඩ් එක සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මෙතන ඉඳලා මෙතෙන්ට සාමාන්‍යයෙන් මේ ලොකු ප්‍රමාණයක් තියෙනවා. අපි පිප්ස් වලින් ගත්තොත් මෙතන ඉඳලා ගත්තොත් එහෙම බලන්න මේ ලොකු ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට තියෙනවා කෙලින්ම මෙතෙන්ට පිප් 10ක් විතර තියෙනවා. එතන ගත්තොත් එහෙම පිප් 10කට නෑ සමාවෙන්න සෝරි. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම 4338 ඉඳලා 4286ට. ඒ කියන්නේ 86යි හරියටම තියෙනවා පිප්ස් මෙතන දැන් 64. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපිට 0.01 ගත්තොත් එහෙම ට්‍රේඩ් එකක් දැම්මොත් $64ක විතර ප්‍රොෆිට් එකක්. ඒ කියන්නේ 640ක් පිප්ස් ඇවිල්ලා තියෙනවා. පිප් 600ක් විතර තියෙනවා. ඔව් පිප් 600ක් විතර තියෙනවා. ඒ කියන්නේ $60ක විතර ප්‍රොෆිට් එකක් තමයි එතන තියෙන්නේ. $60 විතර ප්‍රොෆිට් එකක්. ඔව්. ඉතින් එන්නේ එහෙම දැන් මෙහෙම බැලුවාම මේ අපිට දැන් මේක දැන් අපි දැන් මේ වගේ ට්‍රේඩ් එකක් අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි මෙතෙන්ට වෙනකන් අල්ලන් ඉන්නේ
දැන් මම සිග්නල් එකක් දුන්නාම ඔයාලට 1TP මම කියලා දැන් අපි නිකමට හිතමුකෝ මම සිග්නල් එකක් මෙතනින් දුන්නා කියලා සෙල් එකක් දුන්නයි කියලා රයිට් ඕකේ රයිට් සිග්නල් එක මම දෙනවා ඔයාලට මෙන්න මෙතනින් සිග්නල් එකක් දෙනවා 4343 ඉඳලා ස්ටොප් ලොස් එක තියන්න කියනවා ස්ටොප් ලොස් එක මම කියනවා 48ට තියන්න කියලා. හරි. ඔන්න ඔහොම තියමුකෝ අපි. ස්ටොප් ලොස් එක 48 කියලා. හරි. මෙතනින් මම දෙනවා ස්ටොප් ලොස් 48 තියන්න කියලා. මේක දුන්නාම ඊට පස්සේ මම ඔයාලට 1TP එක දෙනවා හරියටම 40. ඒ කියන්නේ 4340න් 1TP දෙනවා. 1TP hit 4340 ඊළඟට 4335 TP2 4330 TP4 ඒ විදිහට මම දැන් TP දෙනවා ඔයාලට මෙහෙම දෙනවා TP අනිවාර්යයෙන්ම මේ වගේ එකක මේ TP 7ක් විතර මම දෙනවනේ ඒ කියන්නේ ඔයාලට 4300ට විතර මම TP දෙනවා මේකේ හරි මොන 4300 කියන්නේ මෙන්න මෙතන 4300 කියන්නේ මෙන්න මෙතන නේද මෙතෙන් වෙනකන් TP දෙනවා හරි එතකොට දැන් ඔයාලා මොකද කරන්නේ? ඔයාලා මෙන්න මේ වගේ TP 1TP හිට වුණාට පස්සේ බොහෝ දුරට ගලවනවා. හරි. එහෙම නැත්නම් 2TP හිට වුණාම ගැලවෙනවා. ඒ කියන්නේ පිප් 80කින් 60කින් 50කින් වගේ තමයි ඔය දේ සිද්ධ වෙන්නේ. හරි. එතකොට ඔයාට මේ නිකන් හිතන්නකෝ මේක ස්ටොප් ලොස් වෙදුනා කියලා පිප් 50ක්. ඒ කියන්නේ 0.01 වලින් ගත්තොත් $50ක් වගේ ලොස් වෙනවා. නේ. එතකොට ඔයා දැන් මෙතන හිතන්නකෝ දුන්න ට්‍රේඩ් දෙකක TP හිට් වුණා කියලා. එහෙම වුණොත් එහෙම මේ ඔයාට $10ක් ලොස්. හැබැයි ඊළඟ එකේ ඔයාට බයයි අල්ලගෙන ඉන්න මේක අහපුව වැදුනොත් එහෙම ලොස් වෙයි කියලා. අන්න ඒ තැන ක්ලියර් කරන් තමයි ආද දවසේ මේක ඔයාට කියලා දෙන්නේ කොහොමද මේ ට්‍රේඩ් එකක් ඔයා අල්ලගෙන ඉන්නේ. කොහොමද ඔයා දැනගන්නේ මේ දෙන ට්‍රේඩ් එක කොතනින්ද දුන්නේ ඇයි දුන්නේ මේ ට්‍රේඩ් එක කොච්චර දුරකට යයිද කියන එක ගැන දැනගන්න තමයි මේ දැනගන්න දින්නේ දැන් මම දුන්න එක ඔන්න අපි නිකමට හිතමුකෝ මෙහෙම දෙයක් මෙතනින් දුන්න ට්‍රේඩ් එක ඔන්න කෙලින්ම මෙතෙන්ට ඇවිදින් අපි ගමුකෝ මෙතන හරි 33 ඒ කියන්නේ 43 ඉඳලා 33ට කෙලින්ම පිප් 100ක් ඒ කියන්නේ $10ක් දැන් හරි මම ඔයාලට දෙනවා TP3 දෙන්නේ 4335 මේ ට්‍රේඩ් එක දුන්නොත් 4335 හැබැයි 335 අපේ TP3 හිට් වෙලා 343ට ගිහින් 333ට ගිහින් මෙන්න මේ හැදෙන කැන්ඩල් එකකින් මෙයා ආපහු මේක මෙතෙන්ට වෙනකන් ගිහින් ආයෙ එන්නේ හරි මෙතෙන්ට වෙනකන් ආපහු උඩට ගහලා එන්නේ මෙයා හරි එතකොට මේ වගේ අවස්ථාවක දැන් මම මොකද්ද කියන්නේ මම කියනවා මේ හෝල්ඩ් කරගෙන ඉන්න එන්ට්‍රියට ස්ටොප් ලොස් එක ගෙනල්ලා දැන් ඔයා හිතන්න මෙතනින් ගත්ත එන්ට්‍රිය හරි මම මේක මෙතනින් දුන්නාම 43 ඒතර මම මේකේ දානවා 43 44 45 46 47 ඔය විදිහට මම මේ උඩටම දානවා 48ට තමයි ස්ටොප් ලොස් එක 47න් විතරත් මම ට්‍රේඩ් එකක් දාගන්න මෙන්න මෙතන ට්‍රේඩ් එකක් දානවා හරි එතකොට මම මේ යට තියෙන ඔක්කොම ගලවනවා මේ ටික ගලවනවා සේරම මේ ටික 2T TP2 නැත්නම් TP1 හිට වෙනකොට එන්ට්‍රියට ගෙනල්ලා හරි තියෙනවා එතකොට එන්ට්‍රියට ගෙනල්ලා නැති එක අනිවාර්යයෙන් මේ TP3 හිට වෙනකොට මම අනිවාර්යයෙන් මේ උඩ තියෙන ටික ගලවනවා ගලලා මේ යට තියෙන එක විතරයි ඉතුරු කරගන්න මේක තමයි මේක SL එක මෙතෙන්ට ගෙනල්ලා තියෙනවා හරි එතකොට මේකද වෙන්නේ මේ කැන්ඩල් එකෙන් මෙතෙන්ට ආවත් මේක SL හිට වෙන්නේ නැහැ මේ ආපහු මේ කැන්ඩල් මෙතෙන්ට ගමන් මගේ SL එක හිට වෙන්නේ නැහැ මම එකක් තියාගෙන ඉන්නවා මෙතන ඒ මොකද හේතුව තියෙන්නේ මට SL හිට වුණොත් කමක් නැහැ ඒක මොකද මම ප්‍රොෆිට් එක මෙතනට අරගෙන $10ක් දෙකක් දැම්මම $20ක් ප්‍රොෆිට් අරගෙන තුනක් දැම්ම 30ක් අරගෙන හරි මගේ මේ TP දැන් හිතන්නකෝ SL හිට වුණා කියලා දෙකක් එතකොට මගේ ගැටලුවක් නැහැ $10ක TP හිට වුණාත් අවුලක් නැහැ මම ට්‍රේඩ් දෙකකින් මගේ ගාණක් අරගෙන ඉවරයි එකක් මම හෝල්ඩ් කරගෙන දිනනවා මෙතන ඒක මෙතනට ආවත් මට වැදුනත් එකයි වැදෙන්නේ නැතුව අහපුව ඇවිදින් මෙහෙට ආවොත් මම අනිවාර්යයෙන් මේ ට්‍රේඩ් එක මෙතෙන්ට නිකන් ප්‍රොෆිට් කරනවා මේ ට්‍රේඩ් එක මෙතෙන්ට නිකන් ප්‍රොෆිට් කරනවා හරි එහෙම නැත්නම් මම මේ ස්ටොප් ලොස් එක ට්‍රේල් කරනවා ස්ටොප් ලොස් එක ට්‍රේල් කරන විදිහක් කියලා දෙන්නම් ඒකත් කියලා දෙන්න කොහොමද ස්ටොප් ලොස් එක ට්‍රේල් කරගෙන උඩට ඔහොම ඇදගෙන ඉන්නේ කියලා එතකොට අපෝ හැරලා මෙහෙ යන ගමනක මේක වැදුනත් අපිට අවුලක් නැහැ අපි ප්‍රොෆිට් එකකින් තමයි ගැලවෙන්නේ ආයෙ මෙහෙ ඉන්නේ හරි ඒකත් කියලා දෙන්න
රයිට් ඕකේ. දැන් මේක ගැන ඔයාලට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. කොහොමද දැන් මම මේ කියලා දෙන්න හදන්නේ මේ කොහොමද ට්‍රේඩ් එකක් අල්ලන් ඉන්නේ කියන එක. හරි. එතකොට දැන් මේ කැන්ඩල් එක ගැන යම්කිසි දැනුමක් තියෙනවනේ. මේ කැන්ඩල් හැදෙන එක ගැන මේ කැන්ඩල් වෙනස්. මේ කැන්ඩල් මේවට කියන්නේ කැන්ඩල් නෙමෙයි බාර් කියලා කියන්නේ. මේවල බොක්ස් කියලා කියන්නේ. මේක මේ හැදෙන්නේ මේ බොක්ස් එකක් හැදෙන ක්‍රමවේදයක් තියෙනවා. මේක දැන් ඔලුවට දාගන්න අවශ්‍ය නැහැ. ඒක ඒ ගැන කියලා දෙන්න. මොකද මේ බොක්ස් එක හැදෙන විදිහක් තියෙනවා. මේකේ ගණන් ශාස්ත්‍රයක් තියෙනවා. මේක හැදෙන ඒ බොක්ස් එක හැදෙන්නේ ඒ විදිහට මේ කැන්ඩල් එකක් හැදෙන්නේ මේ ජපනීස් මේ චයිනීස් කැන්ඩල් මේ ස්ටික් වල ඕපන් එකයි ක්ලෝස් එකයි එක මැද අගයක් විදිහට තමයි මේකක් හැදෙන්නේ. ඒකයි මේ මැදින් පටන් ගන්න මේ කැන්ඩල් හැම එකම මේ පටන් ගන්න ඊළඟ කැන්ඩල් එකේ මැද්දෙන් තමයි පටන් ගන්නත් දෙන්නේ. ඒ කියන්නේ මේ කැන්ඩල් එක මෙතෙන්ින් ගිහින් ඉවර වුණත් මේ කැන්ඩල් එක හැදෙන්නේ මෙන්න මෙතන මැද්දෙන්. හරි. රයිට්. දැන් අපි කතා කරමු මෙන්න මේ කොහොමද මෙහෙම ට්‍රේඩ් එකක් ගන්න කියන එක. එතකොට මම දැන් මෙන්න මේ වගේ රූපයක් ඇඳගෙන තියෙනවා. මම පොඩ්ඩක් ඉක්මනට කියලා දෙන්නම්. ඔයාලට මේක කෙටි වෙන්න ඕනේ හින්දා ගොඩක් වෙලා ගන්නේ නැතුව. හරි. දැන් හිතන්න මේ කැන්ඩල් එක. මේ කලර් එක චේන්ජ් කරන්න මේක bring down නැපෙන්නේ නේ. නෑ කමන්නේ අපි ඔහොම තියමු. දැන් මේ කැන්ඩල් එක මොමන්ටම් කැන්ඩල් එක පළවෙනි කැන්ඩල් එක මෙහෙම හැදෙනවා. හරි. මම දැන් කියලා දෙන්න හදන්නේ මෙන්න මේ අවස්ථාව ගැන. රයිට්. මෙන්න මේ අවස්ථාව ගැන. මේකට කියන්නේ ක්‍රොස් අවස්ථාව කියලා. හරි. මේ අවස්ථාව. මාකට් එකේ කොහේ හරි මේ වගේ හොඳ මොමන්ටම් කැන්ඩල් එකක් හැදිලා. හරි මේක එක පළවෙනි කැන්ඩල් එක. ඒ කැන්ඩල් එක ඇතුලේ මේ විග් එක මේකට කියන්නේ. ඒ විග් එක මේ විග් එක පාස් කරන්න බෑ. ඒක මතක තියාගන්න. මේකෙන් කොයි වෙලාවකවත් දැන් මෙන්න මේ උඩ තියෙන මේ විග් එක මෙන්න මේ විග් එක තියෙනවානේ. හරි. මේ ලයින් එක මේ විග් එකෙන් පාස් වෙන්න බෑ. හොඳද? මේ කැන්ඩල් එක ඇතුලේ මේ කැන්ඩල් එක හැදෙන්න ඕන. තේරුණානේ? මේ කැන්ඩල් එක ඇතුලේ මේ කැන්ඩල් එක මේ විදිහට හැදෙන්න ඕන. මේ කැන්ඩල් එක ඇතුලේ තමයි දැන් මේ හැදිලා තියෙන්නේ මේ කැන්ඩල් එක. මේ කැන්ඩල් එක ඇතුලේ ඊළඟට මෙන්න මේ චොච් එක හැදෙන්න ඕන. හරි මේ චොච් අවස්ථාව මේ කැන්ඩල් එක ඇතුලේ හැදෙන්න ඕන. මේකෙත් විග් එක මේක පන්නන්න බෑ. පල්ලෙහාට ආවට කමක් නැහැ. මේ විග් එක මෙහෙට පල්ලෙහාට මෙහෙට කැඩුණට කමක් නැහැ. හොඳද? ඒක මෙහෙට කැඩුණොත් තවත් හොඳයි. මෙහෙට කැඩුණට කමක් නැහැ. හරි මේ වගේ අවස්ථාවක අපිට පුළුවන් සෙල් ට්‍රේඩ් එකක් ගන්න. ඒ සෙල් ට්‍රේඩ් එක මේ වගේ අවස්ථාවක් ගන්න පුළුවන්. ඒක ගන්නේ අපිට පුළුවන් මෙතනින් ගන්න. මේ ට්‍රේඩ් එකේ මෙතනින්. හරි. මේ ට්‍රේඩ් මම ඔයාලට මේ ට්‍රේඩ් එක මෙතන පටන් ගන්නකොට මේ මුල හරියදී දෙනවා. හරිද? ඔයාලට මේක මම දෙනවා මේ මුලින්ම සිග්නල් එකක් දෙනවා. මේ 67න් විතර 4367 විතර මම සිග්නල් එක දෙනවා. දැන් සෙල් කරන්න කියලා. හරි. හැබැයි ඔයාලට තනියෙන් ට්‍රේඩ් එකක් ගන්න ඕන. ඔයාලා මේ දෙවෙනි කැන්ඩල් එකේ මේ කැන්ඩල් එකේ දෙවෙනි කැන්ඩල් එකේ හරි. මේ දෙවෙනි කැන්ඩල් එකේ මෙන්න මෙතනට ස්ටොක් මාකට් සෙල් ඕඩර් එකක් දාගන්න. ස්ටොක් මාකට් සෙල් ඕඩර් එකක් දාගන්නේ කොහොමද කියන එක ගැන YouTube එකේ තියෙනවා ඉගෙන ගන්න නැතුව ට්‍රේඩ් කරන්න බෑ. ඔයාලා ඒක මේ ට්‍රේඩින් ගැන හොයලා ඉගෙන ගන්න. ඒක ඔයාලට තේරෙන්නේ නැත්නම් මට මැසේජ් එකක් දාන්න මම ඒක ගැන කියලා දෙන්නම්. හරි. ස්ටොක් මාකට් සෙල් ඕඩර් එක මෙතෙන්ට දාලා තියෙනවා. හරි. දැන් අපි සෙල් එක ගන්නවා මෙතන ස්ටොක් මාකට් සෙල් ඕඩර් එකක්. ඒ කියන්නේ ඔයාගේ සෙල් එක දැන් වැටිලා නැහැ හොඳේ. ඒක මත තියාගන්න. තාම මේක වැඩ නැහැ. මේක වැඩ කරන්නේ දැන් මේ කැන්ඩල් එක හැදිලා ඉවරයි. ඔන්න මෙතෙන්ට එලා මෙන්න මෙතනින් හැදුනා. හරි. හැදෙනවා ඊළඟ කැන්ඩල් එක හැදෙනවා මෙතන. මෙතන හැදෙනවා කැන්ඩල් එක. මේ කැන්ඩල් එක හැදෙනවා. මේ කැන්ඩල් එක දැන් තාම තියෙන්නේ මෙන්න මේ හරිය. ඔන්න ඔය හරිය තියෙන්නේ. හරි. මේ කැන්ඩල් එක තියෙන්නේ ඔය හරිය. මේ හරිය තියෙන්නේ. මේ කැන්ඩල් එක ඇවිල්ලා මෙතන පාස් කරලා මෙන්න මෙතනට ආවම මෙන්න අපේ ස්ටොක් මාකට් සෙල් ඕඩර් එක ට්‍රිගර් වෙනවා. මෙතනින් ට්‍රිගර් වෙනවා. මෙතනින් ට්‍රිගර් මේ ට්‍රිගර් වෙන ට්‍රේඩ් එක තමයි මෙන්න මෙතෙන්ට වෙනකන් එන්නේ. මතක තියාගන්න මෙතෙන්ට වෙනකන් මෙයා මේ ලොකුවට දෙන මේක රයිට් මේ මෙතෙන්ට දෙනවා දීලා ඊළඟ කැන්ඩල් එක ඇතුලේ හදනවා ඊළඟ තව කැන්ඩල් එකක් හදනවා හැබැයි විග් එකක් යටට තියෙනවා
අපි ගණන් ගන්නෑ. ඔයාට ඕනනම් කැමති නම් ඔයාට පුළුවන් ප්‍රොෆිට් එක මෙතනින් භාගයක් බුක් කරගන්න දෙකක් තුනක් දාලා තිනවා නම් ගලවලා හිටා ස්ටොප් ලොස් එක එන්ට්‍රි එකට ගෙනල්ලා තියන්න. රයිට්. මේක දැන් ට්‍රේඩ් එක දුවනවා හොඳ. මම තියාගන්න. දැන් මේක තමයි අවස්ථාව. මේ අවස්ථාව මේ තියෙන්නේ ඔයාලට ඇඳලා මෙතන මම ඇඳලා පෙන්වන්නේ අවස්ථාව. මේ තියෙන්නේ ඔන්න ඔය අවස්ථාව. හොඳද? මේ අවස්ථාව මීටරේ තියාගන්න. ඔළුවේ තියාගන්න මේක. මේ කැන්ඩල් තුන. ෆොටෝ එකක් ගහනවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නවා නම් එමයයි. මේ අවස්ථාව මේක ඇවිල්ලා හොඳ මොමන්ටම් කැන්ඩල් එක. ඒක ඇතුලේ තව මොමන්ටම් කැන්ඩල් එකක්. හරි? ඒක ඇතුලේ තව මොමන්ටම් කැන්ඩල් එකක්. ඒක ඇතුලේ මේ චොච් එකක්. ඒක ඇතුලේ චොච් එකක්. මේ අවස්ථාව. මේක ඔළුවේ තියාගන්න. ඔයා බලන්න මේ ට්‍රේඩ් එක ගන්න කලින් ඔයාලා පල්ලෙහාට ගිහින් මේ අවස්ථාව බලන්න. හරි? මේ අවස්ථාව බලන්න. තව හොයන්න. මේ ටිකෙන් බලන්න. මේකේ අවස්ථාව නෙමෙයි. මේක වෙන අවස්ථාවක්. මේක නක් කියලා දෙන්නම් පස්සේ. හරි? මෙහෙම බලන්න පල්ලෙහාට ගිහිල්ලා. මොකද්ද කොහොමද මේ අවස්ථාවක් කොහෙන්ද ඇදිලා තියෙන්නේ? කොහොමද ඇදිලා තියෙන්නේ මේ අවස්ථාව? කොහෙද තියෙන්නේ? හොඳට හොයන්න. යන්න පාලට. රයිට්. මෙතනත් නෑ. මෙහි නෑ. හොයාගන්න පුළුවන්. ඔයාලට අවස්ථා තියෙනවා. මෙතන එකක් තියෙනවා. බලන්න ලස්සන කොහොමද? මෙතෙන්ටම ගහලා තියෙනවා. රයිට්? මේ අවස්ථාව මේ කඩලා නැහැ. විග් එක කඩලා නැහැ හොඳේ. ඊළඟ එක ඇතුලේ හදනවා. හදලා හිටන් කෙලින්ම ට්‍රේඩ් එක අපි දැම්මොත් මේකේ මේ අවස්ථාවේදී නම් මේ වගේ අවස්ථාවක මෙතනින් ගන්න ට්‍රේඩ් එක. මෙතනින් ගන්න. මෙතන පහ වැටලානේ තියෙන්නේ. මෙතෙන්ද දාන ස්ටොප් එකකට සෙල් ඕඩර් එක මෙතෙන්ද දාලා තියෙනවා. හරි? ඒ කියන්නේ 276 276 වැදුනා කෙලින්ම එනවා මෙතෙන්ට. කීයද? 62. කෙලින්ම පිප් 15ක් විතර තියෙනවා. පිප් 150ක් විතර. හරි. ඩොලර් 15ක් විතර. 10න් ගත්තොත් මේ වගේ ෂොට් එක තමයි යා. ගත්ත මේ ට්‍රේඩ් එකක් ගත්ත ගමන් ස්ටොප් ලොස් එක මත තියයි. ස්ටොප් ලොස් එක මත තියන්නේ මෙතෙන්ට. මෙන්න මෙතෙන්ට ස්ටොප් ලොස් එක. මෙතෙන්ට ස්ටොප් ලොස් එක. හරි. මේ ඔයාලට පුළුවන් මෙන්න මෙතෙන්ට ස්ටොප් ලොස් එක තියාගන්න. හරි. එතකොට මේ තියෙන්නේ මේ වගේ අවස්ථාවල පල්ලෙහාට ගිහිල්ලා බලන්න පුළුවන් තව වගේ අවස්ථා ඇති වොන්තර. ඔයාලා හොයලා බලන්න මේ හැම අවස්ථාවකදීම අපිට හොඳ බයි එකක් වගේම සෙල් එකක් දීලා තියෙනවා. මේක බයි සෙල් දෙකටම දාලායි හොඳේ. මාකට් එක රිවර්සල්. මාකට් එක හැරවීමක් සිද්ධ වෙනවා. යන මාකට් එක හැරවීමක්. මාකට් එක හැරවීමක්. මේ තියෙන වෙනම අවස්ථාවක්. මේක වෙනම කියලා දෙන්න. හොඳ? කියලා දෙන්න. එතකොට මේක ගැන අධ්‍යයනය කරන්න, බලන්න, හොයන්න. මේ තියෙන තවත් අවස්ථාවක් මේකත් වෙනම අවස්ථාවක්. මේ ගැන කියලා දෙන්නම් ඔයාලට. හැබැයි ඔයාලගේ උනන්දුව. මේ තියෙන අවස්ථාව තවත් අවස්ථාවක්. හැබැයි මේක ගන්න එපා. මේක ගන්න එපා. මේ අවස්ථාව ගන්න යන්න එපා. මේක කියන්නේ ඒකට හේතුව තියෙන්නේ මේක සාමාන්‍යයෙන් මෙතෙන්ට එනකොට ගහන්න පුළුවන් මෙතෙන්ට ආපු හේතුවක් ඇති. මේ ලොකුයි. මේ කැන්ඩල් බොඩි එකට වඩා විග් එක ලොකුයි. කැන්ඩල් බොඩි එකට වඩා විග් එක ලොකුයි. ඒ වගේ බලන්න එපා. හරිම අවස්ථාව බලන්න අර නේද? මෙන්න අවස්ථාව. හොඳ මොමන්ටම් කැන්ඩල් එකක් ඒක ඇතුලේ ආයි මොමන්ටම් කැන්ඩල් එක ඒක ඇතුලේ ලොජියක් ගහලා තියෙනවා. මෙතනින් ගත්තත් 32යි. කෙලින් මෙතෙන් යනකම් ගිහින් තියෙනවා. 32 ඉඳලා 66යි. පිප් 300ක් විතර ගිහින්. හොඳ අවස්ථාව. ඔයගේ අවස්ථා තියෙනවා ලොකුවට තියෙනවා වගේ දේවල්. වගේ දේවල් ගොඩක් තියෙනවා. අවස්ථාව ඔයාලා හොයලා බලන්න. එතකොට ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි. දැන් අපි යන් අපේ තැනට යන්. එතකොට අපි බලමු මෙන්න මේක. අපේ අවස්ථාව මෙතන. මේ වගේ තැනක් ඔයාලා දැක්කහම මේ වගේ තැනක්. එතකොට මේ වගේ තැන් ගොඩාක් හැදෙනවා. ඒ අර පේක් මූවමන්ට්. පේක් මූවමන්ට් හැදෙන තැන් තියෙනවා. හරි? පේක් මූවමන්ට් හැදෙන තැන් තියෙනවා. හැබැයි අපිට ගන්න බෑ. මේ වගේ වෙලාවල් ගන්න එපා. මේ තියෙන මේක ඇවිල්ලා පේක් මූවමන්ට් එක ගන්න. මෙතන අපි හරියට චොච් එක නැහැනේ. ඔයා මතක තියාගන්න මේ දෙක එක සමාන වෙන්න ඕනේ. මේ යට තියෙන විග් එක සහ උඩ විග් එක සමානතාවයක් තියෙනවනම් දැන් මේක උන්න හේතුව කියන්නම්කො මේක පල්ලෙහාටම කඩාගෙන වැටුනේ නැති හේතුවක් තියෙනවා මෙතන ඉඳලම නැත්තම් මේ වගේ පොඩි චොච් ගහන්නේ නැහැ මේ වගේ වෙන්නේ නැහැ මේක මෙතන පහළටම එනවා. හැබැයි මේකේ හේතුව තියෙන්නේ මේක පවර්ෆුල් නොඋනේ මේ අඩුමතරේ මේ මොමන්ටම් කැන්ඩල් එක පරයා මෙන්න මේ හරියට මේ විග් එක ඇවිල්ලා තිබ්බනම් මේ හරියට විග් එක ආවනම් එහෙනම් මේක හොඳ පවර්ෆුල්. හරි? ඊයේ මෙතන පොඩි යට උඩට විග් එකක් ගහලා තියෙනවා. මේ උඩට පොඩි විග් කැලුත් තියෙනවා.
මෙතෙන්ට. මොකද අපි දැන් මෙතනට මේ විග් එක උඩට ගිහින් තාම මෙහෙට එන්නේ. මේක මෙහෙ කඩන් ගියොත් අපේ ට්‍රේඩ් එක ට්‍රිගර් වෙන්නේ නැහැ. මේක උඩට ගියොත් ට්‍රිගර් වෙන්නේ නැහැ. අන්න එකයි කියන්නේ. මෙහෙන් මාකට් ඕඩර් දාගන්න එපා කියන හේතුව ඒක. යටින් මෙතනින් මේ මාකට් ඕඩර් සෙල් එකක් දාන්න කියලා තියෙන්නේ. සෙල් ස්ටොප් එකක්. සෙල් ස්ටොප් එක දාන්න කියන්නේ මේ හේතුව මෙතනින් මේක උඩට කඩාගෙන ගියොත් අපේ ට්‍රේඩ් එක ට්‍රිගර් වෙන්නේ නැති නිසා. ඒකින්ද ඒක මතක තියාගන්න මාකට් ඕඩර් මෙතන සෙල් ස්ටොප් එකක් තමයි දාන්න කියන්නේ. හරි? රයිට්? ඕකේ. හරි. දැන් මං යන්නම් අහපුවතෙන්ට. දැන් මෙහිමයි මේ ගැන ඔයා හොයන්න. එතකොට මන් දෙන ට්‍රේඩ් එකක් ප්‍රොෆිට් කරගන්න ඔයාලට දැනුමක් තියෙනවා. විනාඩි 25ක් ගිහින් තියෙනවා. ගොඩක් දිග් වෙන්න ඕනේ නැහැ. මේ අවස්ථාව දැන් මං හිතනවා පැහැදිලි ඇති කියලා හැමෝටම. මොනවා හරි අපහැදිලි තැනක් තියෙනවා නම් ඒ ගැන මැසේජ් එකක් දාන්න. මැසේජ් එකක් දාලා අහන්න. ඔයාලට ඕන විදිහකට දාන්න පුළුවන්. සෙන්සුරාදී ඕනම වෙලාවක මැසේජ් දාලා ඕනම දෙයක් අහන්න පුළුවන්. මම ෆ්‍රී. ඒ හින්දා මේ මට මගේ මේ WhatsApp නම්බර් එකට මැසේජ් දාලා ඔයාලා ඕන දෙයක් අහන්න ඕනම දෙයක් කියලා දෙන්නම්. මේ අවස්ථාව ගැන තියාගන්න ඔළුවේ. එතකොට තනියෙන් අපි ට්‍රේඩ් එකක් ගන්න තමයි ඉගෙන ගන්න හදන්නේ. හැම සතියෙම සෙන්සුරාදී දවසක මම මේ වගේ ඔයාලට ඒ තියෙන අවස්ථා ගැන කියලා දෙනවා. සමා වෙන්න. මේ වගේ මම ඉගෙනගෙන තියෙන දේවල් ඔයාලට ටික හරි දෙනවා තියෙන හැම වෙලේකම මතක තියාගන්න. එහෙනම් ඔයාලා හැමෝටම තේරෙන්නේ නැති කියලා හිතනවා. අද කියලා දුන්න මේ දේ ඔය බලන්න මේ ට්‍රේඩ් එක මෙතනින් අපි අරගෙන අපේ ප්‍රොෆිට් එක බුක් කරගන්න හැම වෙලෙම ඔයාලා ගන්න ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් එක අරගෙන මේක සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම 354 ඉඳලා මේක 309ටම සෙල් වෙලා තියෙනවා. ඉතින් ලොකු ප්‍රොෆිට් එකක්. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් ගත්තොත් මේක පිප් 500කට කිට්ටු වෙන්න මේ සෙල් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඩොලර් 50ක් විතර 0.01 ගත්තොත් අපිට මේ ට්‍රේඩ් එක අල්ලගෙන ඉඳලා ඩොලර් 50ක විතර ට්‍රේඩ් එකකට යන්න පුළුවන්. අයින් වෙන්න ඕනේ කරන්නේ ඒකත් කියලා දෙන්නම්. ඔයාලා ට්‍රේඩ් එකෙන් අයින් වෙනකොට මෙන්න මෙහෙම හරි ට්‍රේඩ් එකෙන් අයින් වෙන්න ඕනේ මේ විදිහට උඩට යටට විග් හැදෙන අවස්ථාවල ට්‍රේඩ් එකෙන් අයින් වෙන්න. මේ ට්‍රේඩ් එක මෙතෙන්ට එනවා ඊළඟට හපෝ මෙහෙම හැදෙනවා මොමන්ටම් අඩුයි මේ වගේ මොමන්ටම් අඩු තැනක මේ වගේ මොමන්ටම් අඩු අවස්ථාවල ඔයා ට්‍රේඩ් වලින් අයින් වෙන්න ට්‍රේඩ් එකෙන් අයින් වෙන්න. ඔයා හිතන්නකො මෙතනින් ප්‍රොෆිට් එක බුක් කරගත්තා කියලා. හරි මෙතන ඉඳලා දාපු ට්‍රේඩ් එක මෙතනින් 54 හරි 54 ඊළඟට 44 කියන්නේ පිප් 100ක් විතරනේ දැන් මෙන්න මෙතෙන්ට පිප් 100 ඩොලර් 10ක් විතර ආවා රයිට් ඕකේ ඩොලර් 10ක් ඒ කියන්නේ ඔයාලට මේක කෙලිම මෙතෙන්ට නිකන් එනවා මේ විනාඩි 15 මෙතෙන්ට අදිනවා මෙයා ඇදලා තමයි ඔහොම උඩට යන්නේ මේ උඩට යනකොට ඕගොල්ලෝ බය වෙලා අනිවාර්යයෙන් මම දන්නවා ගලවනවා කියලා මේක මෙහිම මේ හරියට එනකොට ගලවනවා ගලව ගන්න ප්‍රොෆිට් එකකින් මෙතෙන්ට එනකොට ඩොලර් 10ක් තියෙනවනේ හරි අවුලක් නැහැ ඩොලර් 10කින් ගලව ගන්න එක ට්‍රේඩ් එකක් හරි තියන්න පුළුවන් නවා ඩොලර් 10ක් කරන ස්ටොප් ලොස් එක එන්ට්‍රි එකට ගෙනාවා තියලා තිබ්බා මේ ඊළඟ එක යනකොට කෙලිම මෙතෙන්ට ගෙනල්ලා යා හරි මෙතෙන්ට එනකොට ඔයාට ආපහු කීයක්ද අයි ඩොලර් 10 ඩොලර් 20ක ප්‍රොෆිට් එකක් මෙතන තිබිලා තියෙනවා මෙතනින් ගලවන්න පුළුවන් මෙතනින් හරි ගලව ගන්න බැරුව ගියා 20කින් මෙතෙන්ට ආව මේක හැදිලා මේක හැදෙනකොට අඩුම තරමේ ඔයාට මෙතනින් ගැලෙව්වත් ඔයාට තියෙනවා ඩොලර් 14ක් 15ක් 0.01 ගත්ත කෙනෙක්ට මම මේ කියන්නේ 0.01 තමයි ට්‍රේඩ් දාන්න ඕනේ අනිවාර්යයෙන්ම හරි හරි එහෙනම් යාළුවනේ දැන් විනාඩි 30ක් විතර වෙලා තියෙනවා මේක මම ඔයාලට ෂෙයා කරන්නම් WhatsApp එකේ මයිත විනාඩි 30ක එකක් දාන්න පුළුවන් වේද කියන මම දන්නේ නැහැ Telegram වල හරි දාන්නම් ඔයාලට පුළුවන් බලා ගන්න WhatsApp එකේ දාන්නම් එහෙනම් මම හිතනවා හැමෝටම මේක වැදගත් වෙන්නේ නැති කියලා එහෙනම් අපි හෙට තමයි ට්‍රේඩින් පටන් ගන්නෙ හෙට සමුද දවස ඔයාලා මේ අවස්ථාව මත තියාගන්න මෙහෙම අවස්ථාවක මම ට්‍රේඩ් එකක් දුන්නොත් අන්නේ ට්‍රේඩ් එක කොහොමද අල්ලගෙන ඉන්නේ කියන එක බලා ගන්න. එතකොට ඔයා හයි කැනෑෂි දාගත්තා. හරි. හයි කැනෑෂි වලට ගියා බලනවා. රයිට්. ඕකේ මෙතනට දීලා තිනවා දෙකක් දීලා තිනවා මොමන්ටම් කැන්ඩල් එකක් ඇදිලා තිනවා. කැන්ඩල් දෙකක් මොමන්ටම්. දැන් මෙතන වීක් කරනවා. අපි එනම් ට්‍රේඩ් එකෙන් අයින් වෙන්න පුළුවන් කියලා අයින් වෙන්න. හරි.
ඒ විදිහට බලන්න. දැන් ඔයාලට මම හිතනවා පොඩි පැහැදිලිවීමක් සිද්ධ වෙන්නේ නැති කියලා මෙතනදී ට්‍රේඩ් එකක් කොහොමද අල්ලගෙන ඉන්නේ පහළට යනකම්ම කියලා. එන හැමෝටම ජය වේවා. බුදුසරණයි. ජෙසුවිටයි. අපි හම්බෙමු හෙට.